මේ වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙන්නම් ඔයාලගේ ෆෝන් එකේ data on කරලා තිබ්බත් ඔයාලගේ WhatsApp එක offline තියෙන විදිහට කොහොමද හරියටම හදාගන්නේ කියලා. මේ වගේ වැදගත් වීඩියෝස් බලන්න අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. එහෙනම් ඉතින් වැඩි කතා නැතුව අපි යමු අද අපේ වීඩියෝ එකට. මුලින්ම ඔයාලා ෆෝන් එකේ WhatsApp එක open කරගන්න. ඊට පස්සේ ඔයාලට මේ දකුණු පැත්තේ උඩින් පෙනෙන තිත් තුන ක්ලික් කරලා setting කියන option එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලා මෙතනින් storage and data කියන එකට යන්න. ඊට පස්සේ මෙතනින් මේ proxy කියන එකට යන්න. ඊට පස්සේ මේ setup proxy කියන එක උඩ ක්ලික් කරලා මෙතනින් ඔයාලා දෙන්න ඕනේ 1.1.1.1 කියලා. මෙන්න මේ විදිහට. ඊට පස්සේ ඔතන කොළ පාටින් පෙන්නන හරි ලකුණ වගේ ක්ලික් කරලා ඊට උඩින් පෙන්නන back icon එක ක්ලික් කරන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාලට පේනවා මෙතන උඩ use proxy කියන එක on වෙලා තියෙන්නේ. මේක on කරලා තියෙද්දි ඔයාලගේ ෆෝන් එකේ WhatsApp එකට එන call message කිසිම දෙයක් එන්නේ නැහැ. ඉතින් මේක off කරන්න ඕන නම් මෙතන මේ තියෙන use proxy කියන එක off කරපුවම මේක සම්පූර්ණයෙන්ම off වෙනවා. මොකක් හරි ගැටලුවක් තියෙනවා ඔයාලා පල්ලෙහා comment section එකේ comment එකක් දාන්න යන්න. ඔයාලගේ යාළුවන්ටත් බලන්න මේ වීඩියෝ එක share කරන්න. එහෙනම් ඉතින් අදට ගිහින් එන්න ඊළඟ වීඩියෝ එකෙන් අනාගතයේ දවසක හමු වෙමු. හැමෝටම සුබ දවසක්.